as seconds. So the total points, the least, the amount of points will be the winner. That's how it goes where the timing is concerned. හොඳයි තරගයේ පවත්වන ස්වභාවය ගැන කියනවා නම් තරගකරුවෙක් සහ සහායක රියදුරෙක් ඉන්නවා. තරගය ආරම්භ වන්නේ සහායක රියදුරු එම වේලාව සටහන් කරන ඒ ඔරලෝසුව ක්‍රියාත්මක කරලා තමගේ ඒ වාහනයට ඇතුල් වෙලා දොර වහලා ඒ සීට් බෙල්ට් එක ඇඳගෙන තමයි තරගය ආරම්භ වන්නේ. එහෙම නොකරනකොට ඒකට දඬුවම් ලකුණු ලැබෙනවා. ඒ වගේම ධාවන පතෙන් පිටතට පනින්න බෑ. ඒ අවස්ථාවේදී දඬුවම් ලකුණු ලැබෙනවා. තරගය අවසන් කරලා එන වේල කාලයට ඒ දඬුවම් ලකුණු එකතු වෙනවා ඇති. ඒ අනුව අඩුම ලකුණු තියෙන කෙනා තමයි මේ තරගයේ ජයග්‍රහණය කරන්නේ. එහෙමයි තරගය පවත්වන්නේ. සියලුම තරග එකවර ආරම්භ කරනවා මේ අවස්ථාවේදී. ඒ කියන්නේ ධාවන පත 3ක් ඔබ දකිනවා. ඒ ධාවන පත 3ෙම තරග පවත්වන ඇති. ස්ටෑන්ඩඩ් මොඩිෆයිඩ් සහ කාන්තා තරග. ස්ටෑන්ඩඩ් තරගය සඳහා සහභාගී වෙන වාහන 19න් 20ක් තියෙනවා. අපි දකිනවා වාහන 3ක් දැනට ඒ ස්ථානයේ නවතා තිබෙනවා. අපි අනිත් වාහනත් ඒ ස්ථානයට රැගෙන එන මෙන් ඉල්ලා සිටිනවා. සෝදී Can we have some music please?